පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමයේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක දිත්වා සුලිකුණාටුවෙන් විනාශ වූ අල්ල මාවිල් ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැගීම සමාරම්භ කෙරේ. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 13 වැනිදා සේරුවිල මාවිල් ආරු බැම්මාසලදී උත්සවය පැවැත්විණි. අල්ල ව්‍යාපාරය ගොවි සංවිධාන 41කින් සමන්විත සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනවර්ගවල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ගොවි ව්‍යාපාරයකි. මෙය අක්කර 25000ක පමණ වගාව අපසරියක් තුළ විසිර පවතී. දිත්වා සුලිකුණාටුව හේතුවෙන් අල්ල ව්‍යාපාරයට විශාල හානියක් සිදුවිය. ඉක්ුත් සමයේදී මෙම ව්‍යාපාරය කෙරෙහි නිසි අවබෝධයක් යොමු වීද නැත. අල්ල මාවිල් ආරු ව්‍යාපාරය නැවත ගොඩනැගීම සඳහා ඇස්තමේන්තු ගත කාලය මාස 18කි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීවන කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ගොවි සංවිධානවල ගොවි මහතුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. ඉතන වත්තකවත් වැඩ කරන්නේ නැහැ උඩලක් ගහලා. ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. ජාතික වැඩසටහනේ දිත්වා සුලිකුණාටුවේ විනාශ වූ අල්ල නැවත ගොඩනැගීමේ සමාරම්භ උත්සවය සඳහා මීළඟට වාර්ගීතයේ ඔබේ ආචාර්යයට පසුබිමින් වාදනය කර රාජ්‍ය නිලධාරීන් බොහෝජනතාව පිළිගැනීම සඳහා අයවයි සෙල්මඩුපත් නිම කරලා මේ යෝජනාව මඟ පෙන්වීම අනුව මේ යෝජනාව පිළිගත් අපගේ සියලුම ගොවි සංවිධානවල සහභාගීත්වය ඉතා ඕනෑකමින් අපගේ මේ රටට ගණන්ත මේ අවස්ථාවට උපකාරකම් මොකද අනුගාම අපි ගොවියෝ ලබා ගන්න නිසා දීලා නැහැ. මාවිල්ලාරු වැව් බැම්ම පහුගිය නොවැම්බර් මාසයේ දිත්වා සුලිකුණාටුවෙන් දෙවන්ත හානියකටපත් වෙලා මාස 2යි දවස් 15ක් වගේ ගත වෙද්දී එය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සමාරම්භ උත්සවයට තමයි අපි සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ මාවිල්ලාරු පිළිබඳ අපි අහලා තිබුණා. අල්ල ගොවි ජනපද ව්‍යාපාරයේ පිළිබඳ අපි ඉතිහාසයේ කියවලා තියෙනවා. දිත්වා සුලිකුණාටුවෙන් ප්‍රවෘත්ති මැවෙද්දී අල්ල මාවිල්ලාරු වැව් බැම්ම කඩාගෙන යනවා කියලා මුළු රටක් මේ දෙස අවධානය යොමු කරමින් බලාගෙන හිටියා. ආපදාවක් වුණා ඒක කවුරුත් දන්නවා. ඊට පස්සේ ගොවි ජනතාවයි අපි
අපි කියන්නේ දේශපාලන නායකත්වයයි අපේ ආගමික නායකත්වයයි නිලධාරී මහත්මීනුයි අපි ඔක්කොම එකතු වෙලා මේක පිළිබඳ පරීක්ෂණයක් කළා. ආවා බැලුවා. අපි කවුරුත් එකතු වෙලා මේක පරීක්ෂා කළා, පරීක්ෂණයක් කළා. මොකද අපිට විද්‍යාත්මක උත්තරයක් ඕන. එහෙම් මෙහෙම් මොනවා හරි අටවල හරියන්නේ නැහැ. ඉතින් පරීක්ෂණයක් කරා ඊට පස්සේ අපි නිරීක්ෂණ කරා ඊට පස්සේ නිගමනවලට ආවා. අපේ නිගමනය තමයි මේ මාවිල්ලාරු අල්ල ව්‍යාපාරය මුළුමනින්ම සම්පූර්ණයෙන්ම නව පරිවර්තනයකට ලක් කිරීම අලුත් පරිවර්තනයකට ලක් කිරීම තමයි අපේ නිගමනය. ඔයගොල්ලෝ දන්නවා අයවැයෙන් අමාත්‍යාංශයකට මුදල් වෙන් වුණාට පස්සේ අපේ අමාත්‍යාංශය ලොකු අමාත්‍යාංශයක් වැඩ ගොඩක් තියෙන එකක්. ඒ මුදල් බාරව ඉන්නේ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා. අපේ වික්‍රමසිංහ මැතිතුමා. තමයි මුදල් බාර ප්‍රධානියා. ඉතින් අපි කොළඹට කැඳවලා ගොවි නායකයින් අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපේ මේ රොෂාන් මන්ත්‍රීතුමා සහ තවත් අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඇතුළු නියෝජිතයන් රැස් වෙලා අපි තීරණය කරා මේ රුපියල් මිලියන 5000 පාවිච්චි කරලා ආරම්භයක් ගන්න. මේ අවුරුද්දේ 5000. මේ අවුරුද්දේ මේක ඉවර වෙන්නේ නැහැ. ඉතින් දැන් අපිට වගකීමක් තියෙනවා මේ කතා කරන මටත් අපේ දේශපාලන නායකත්වයටත් විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් සහෝදරයාටත් ගොවි සංවිධාන වල නායකයන්ටත් අපේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින්ටත් අපි හැමෝම එකතු වෙලා මේ රුපියල් මිලියන 5000 නිසි පරිදි වේගෙන් මේ අවුරුද්ද ඇතුළත ඉවර කරන්න. ඒක ලේසි නෑ. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා කිව්වා අපි ගොවියන්ට වතුර දෙමින් වගා කරන්න යල් කන්න ඉඩ ලබා දෙමින් මේ වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරගන්න ඕන කෙටි කාලයක් ඇතුළත. ඒක ලේසි නෑ. අපේ ලේකම්තුමා මතක් කළා. ඒ නිසා අපිට ඔයගොල්ලෝ කරලා දෙන්න ඕන වැඩ කීපයක් තියෙනවා. එකක් අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මන්ත්‍රී සහෝදරයා රොෂාන් අපේ මහා සංඝරත්නය අනිකුත් ආගමික නායකයින් ගොවි ජනතාව අපේ නිලධාරීන් සම්බන්ධ කරගත්ත වෙනම මහජන සභාවක් කමිටුවක් අපිට අවශ්‍ය වෙනවා. මේ වැඩ ටික හරියට අපේ දෙපාර්තමේන්තුවෙන් වෙනවද? ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමයි දැන් මුළු අල්ල ව්‍යාපාරයේම නැවත පරිවර්තනයකට ලක් කිරීමේ වගකීම බාරගත්තේ. ඒකත් අපිට වැදගත්. නැත්තම් අරයා කියනවා මෙයා කියනවා අර ආයතනය කියනවා. ඕම මෙහෙට අපේ රාජ්‍ය ආයතන වල පොඩක් ප්‍රශ්න තිබ්බා. දැන් සම්පූර්ණ වගකීම බාර අරගෙන තියෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව. ඒ නිසා වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් ඔයගොල්ලෝ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට උදව් කරලා වැඩ ටික කාර්යක්ෂමව වේගෙන් කර ගැනීම අත්‍යවශ්‍යයි. ජන සහභාගීත්ව සංවර්ධනයක් තමයි අපි මේ කරන්නේ. ජනතාව පැත්තකින් තියලා කොන්තරාත්කාරයෙකුට වැඩේ බාර දීලා කරන වැඩක් නෙමෙයි. දැන් අද මෙතෙන්ට එන්න ඕන අනිවාර්යෙන් අපේ නියෝජ්‍ය ඇමතුමා අරුන් ආවේ නැත්තේ තව වැඩක් අද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිද්ධ වෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ දන්න ප්‍රජා ශක්ති වැඩසටහන. හැම ග්‍රාම සේවා කොට්ටාසයකම මහ ජනතාවත්
අපේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වෙච්ච සංවර්ධන කමිටුවක් හැදෙනවා. එතෙන්ට ජාතික වශයෙන් මුදල් ලැබෙනවා. දැන් මේකට අමතර එකක් මම මේ මතක් කරන්නේ. එතෙන්ට ජාතික වශයෙන් මුදල් ලැබෙනවා. එතනත් සියල්ල තීරණය කරන්නේ මොකද්ද කරන්න ඕන? කොයි වැඩේද ප්‍රමුඛතාවය? ඒ තීරණය කරන්නේ ඒ භූමියේ ජීවත් වෙන ජනතාව. ජනතාව සහභාගී කරගත්ත සහභාගී වෙච්ච ජනතාව තීරණ ගන්න ඒ තීරණ ක්‍රියාත්මක කරන ක්‍රියාවලියකට තමයි රට ඉස්සරහට යන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන්නේ.